භාවනාව මුලට එන්න විදිහකුත් නැහැ. පින්නතුනි සබ්බාසව සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කරුණු 7ක් කියලා දෙනවා. කෙලෙස් දුරු කරන්න ඕන පියවර 1 2 3 4 5 6 7 කියලා පිළිවෙලට. ඉතින් 7 වෙනි එක එහෙම නැත්නම් අන්තිම තැන තමයි භාවනාව තියෙන්නේ. ඊට කලින් කළ යුතු වැඩ ගොඩාක් අපිට තියෙනවා. අපි කෙලෙස් දුරු කරන්න කැමති නම් අපිට කෙලෙස් දුරු කිරීම අවශ්‍ය නම් අපි ලස්සනට මේ වැඩ පිළිවෙල කරගෙන යන්නට ඕන. අවසානයේ අපිට භාවනාව ඉතුරු වෙනකොට අපි හරි සංසිල්ලකටපත් වෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී අපි සාකච්ඡා කරමු. අද දවසට නියමිත පරිවර්ජන පහතබ්බා කියන කොටස. පරිවර්ජනය. එහෙම නැත්නම් වර්ජනය කිරීම. ඒ කියන්නේ පරිභෝජනයෙන්, සේවනයෙන්, ඇසුරු කිරීමෙන් ඈත් කළ දාන එකට තමයි පරිවර්ජන පහතබ්බා කියලා කියන්නේ. ඒකට උන්වහන්සේ තව දිග අර්ථයක් දෙනවා සීල සංඛ්‍යාත පරිවර්ජනය. ඒ කියන්නේ සිල් රැකලා දුරු කරන්න ඕන කෙලෙස් જાතියකුත් මේ චිත්තසංතානයන් තුළ තියෙනවා. පින්නතුනි අපි සිල් රැකීම තුළ දුරු කරන්න ඕන කෙලෙස් මොනවද කියලා දැන් අපිට පුළුවන්. සීලය කියන්නේ මොකද්ද? කාය වාචානං සමෝදානේ සීලං. කය වචනය කියන දෙකේ සංසිඳීම tempat භාවය කියන එකට තමයි සීලය කියන්නේ. ඒ කියන්නේ කයෙන් සහ වචනයෙන් සසරට බැඳ තබන දේවල් එක්ක ගනුදෙනු කිරීමේදී පිළිපදින්ට ඕන වැඩපිළිවෙල මොකද්ද කියන එක සීලය තුල කියලා දෙන්නේ. මේ පරිවර්ජන පහතබ්බා සීල සංඛ්‍යාත පරිවර්ජනය කියලා කියන්නේ සිල් රැකලා යම් යම් දේවල් ජීවිතෙන් ඈත් කළ යුතු ඒවා තියෙනවා. පින්නතුනි අපි දැන් කතා කළානේ මේ කෙලෙස් කියලා කියන්නේ බැඳීම් වලට කියලා. නැත්තම් අපේ සසර ජීවිතේ දික් කරන්නේ බැඳීම් බලාපොරොත්තු කියලා. පින්නතුනි අපි සාමාන්‍යයෙන් බැඳීම් කියන ඒවා දුරු කරන්න තමයි මේ මහන්සි වෙන්නේ. මේ ධර්මදේශනා මාලාවම සබ්බාසව සූත්‍රය තුල අපි කතා කළේ ඒ බැඳීම් දුරු කරන ක්‍රමය. බැඳීම් දුරු කරන ක්‍රමයේ පස්වෙනි පියවර නෙමේ සීල සංඛ්‍යාත පරිවර්ජනය. පින්නතුනි අපි ඉතින් මේ බැඳීම් නිසාමනි අපහසුට අසහනයටපත් වෙලා ඉස ගිනියරන් දඟලන්නේ අපේ මේ බැඳීම් නිසා. ගමනක් බිමනක් යන්න මේ කන්ට බොණ්ඩ විදිහක් නෑ නිදහසේ, නිදා ගන්න විදිහක් නෑ නිදහසේ. අඩුම තරමේ පිනක් දහමක් කරගන්න විවේකයක් නෑ නිදහසේ. එයි අපිට බැඳීම් වැඩි. ඒ බැඳීම් එක එක විදිහට ඒවා. පින්නතුනි ඒ බැඳීම් අපිට ඒ මොහොතේ සැපගෙන දෙන දේවල් වෙන්නත් පුළුවන්. ඒ බැඳීම් අපිට ඒ මොහොතේ දුක්ගෙන දේවල් වෙන්නත් පුළුවන්. අපි දකින්නේ ගොඩක් බැඳීම් තුළ අපිට සැප විඳින්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපිට අම්මා තාත්තා නංගි මල්ලි දුව පුතා බිරිඳ ස්වාමියා යහළු යෙහෙළු කියලා මෙහෙම පිරිසක් අපේ වටා එකතු වීමත් එක්ක පුද්ගලයන් වශයෙන් ඒ වගේම යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් තව අක්කර ගණන් රට රටවල් වල වතු පිටි ඉඩකඩම් බහභෝග සම්පත් වැඩි වෙන්න අපි හිතන්නේ මේ බැඳීම මගේ යහපතට වෙච්ච දෙයක්. ඊළඟට අපිට හතුරෙක් එකතු වෙනවා නම් පාපී පුද්ගලෙක් අපිත් එක්ක එකතු වෙනවා නම් ඊළඟට අපිට කරදර කරන කෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා නම් අපි කැමති නැති දේවල් අපේ වටේට ගොඩ නැගෙනවා නම් අපි හිතනවා ඒකනම් ඇත්තට අපිට දුක පිණිස ගොඩ නැගුණි. ඒකනම් අපි ඈත් කරගන්නම ඕන. එහෙනම් අරවල ඈත් කරගන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් බුදුදහම තුල යථාර්ථය කියලා දෙනකොට ඊට වඩා ටිකක් ඉස්සරහට යනවා. සාමාන්‍යයෙන් සම්පත් නම් ජීවිතයක ලෞකික සැප විඳින්න ඕන. නමුත් ආධ්‍යාත්මය ගැන කියනකොට පින්නතුනේ අපිට තේරෙනවා මේ අපි හොඳයි සැපයි කියලා හිතන් ඉන්න දේවලුත් අර දුකයි කියලා හිතන් ඉන්න දේවලුත් මේ ඔක්කොගේම මූලික ස්වરૂපය. එහෙම නැත්නම් මේ සියල්ලගේම යථාර්ථය. ඒ අපි හොඳයි කියලා හිතන මතු පිටින් ඒ අපි මතු පිටින් නරකයි කියලා හිතන මේ දෙකේම සැබෑ ස්වરૂපේ නම් දුකමයි. දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ. මේ ලෝකය පැවතිලා තියෙන දුක මත. එහෙනම් අපි ඔය කියන හොඳයි කියලා සැපයි කියලා කියන දේවලුත් අපි ඔය කියන දුකයි කියලා කියන දේවලුත් ඒ දෙකම හැදිලා තියෙන මේ ලෝකය කියන ධර්මතාවය තුල.
පින්නතුනි මේ ලෝකය කියන එක ඇතුලේ තියෙන සියල්ල දුක වෙනුවෙන් හේතු වෙන දේවල් කියලා භාග්‍යවත් බුදුහාමුදුරුව අපිට කියලා දෙන්නේ. එහෙනම් මොකද්ද ඇත්තටම සැප පිණිස පවතින්නේ? මේ ලෝකයේ ඇතුලේ තියෙන සියල්ල ලෝකය කියන අර්ථයෙන් ගොඩනැගිච්ච සියල්ල දුක පිණිස පවතිනවා නම් සැප පිණිස පවතින්නේ මොකද්ද? මොකක්ද එහෙනම් අපි ලං කර ගන්නට ඕන මහන්සි වෙලා හරි. අන්න ඒක තමයි ලෝකෝත්තර. ඒ කියන්නේ ලෝකයෙන් ඈතර තියෙන දෙයක්. ඒකට තමයි නිවන කියලා කියන්නේ. නිවන කියලා කියන්නේ ලෝකය වගේ සකස් වෙච්ච දෙයක් පදාර්ථ වලින් එකතු වෙලා සකස් වෙච්ච දෙයක් නෙමෙයි. නිවන කියන්නේ වෙනම එකක්. ඒක සකස් වුණ දෙයක් නෙමෙයි. ඒක සංස්කාරක වස්තුවක් නෙමෙයි. ඒක ලෝකෝත්තර දෙයක්. බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර පුද්ගලෙක්. ලෝකෝත්තර ඥාන අවබෝධ කරගත්ත ලෝකෝත්තර පිළිබඳව දැනගත්ත කෙනෙක්. ඒ කියන්නේ ලෝකයෙන් එහා පැත්ත ගැන දන්න කෙනෙක්. අපි මේ සියල්ල රූපාවචර අරූපාවචර කාම කියන මෙන්න මේ ලෝක ඇතුළ ගැන විතරයි අපි දන්නේ. ඒකෙත් සීමිත ප්‍රමාණයක්. අපි බ්‍රහ්ම ලෝකය ගැන ඇත්තටම හොඳට දන්නේ නැහැ. අරූපාවචරේ. රූපාවචර බ්‍රහ්ම ලෝක ගැනත් අපි ඒතරම් දන්නේ නැහැ. දිව්‍ය ලෝක 6 ගැනත් අපි වැඩි දන්නේ නැහැ. පින්නතුනේ එහෙම එකක් තියා මේ මනුස්ස ලෝකේ ගැනවත් අපි මොනවද දන්නේ? අපි දන්නවා කියලා හිතන් හිටියට. මනුස්ස ලෝකෙත් ඕනේ. අපේ අවට ඉන්න ගේ වටේට ඉන්න මිනිස්සු කොයි වගේද කියලාවත් අපි දන්නවද? එච්චර ඕනෙත් නැහැ. අපි කවුද කියලා අපි දන්නවද? තමන්ගේ බිරිඳ, තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුමල්ලෝ ටික, තමන්ගේ අම්මා තාත්තා කොයි වගේ අයද කියලාවත් අපි දන්නවද? එයාලගේ අතුලාන්තය මොකද්ද කියලා අපි දන්නවද? ඔය පිටින් පේන දේම ඇත්තටම ඇත්තද කියලා අපිට හිතා ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒ අපේ දැනුම ලෞකික දැනුමක්. ඒ කියන්නේ ලෝකයේ ඇතුලේ තියෙන දැනුමක්. ලෝකෝත්තර දෙයක් නම් එහාගේ එකක්. ඒක බුදුරජාණන් වහන්සේලා වගේ අරිහත් උත්තමයන් විතරයි තියෙන්නේ. එහෙනම් පින්වතුනි මේ සියලු බැඳීම් අපේ දුකට හේතු වෙනවා නම් අන්න ඒ බැඳීම් දුරු කිරීම අපිට අනිවාර්යෙන් අවශ්‍ය දෙයක්. ඒ බැඳීම් දුරු කරන්නේ කොහොමද? පින්වතුනි බුදුහාමුදුරුවෝ කියලා දෙනවා අපිට කය සහ වචනය කියන දෙක ඒ වස්තුන් කෙරෙහි බලපවත්වන ආකාරයෙන් කෙලෙස් දුරු කරන්නේ මෙහිමයි. අපේ සීලයක් ආරක්ෂා කරනවා. කයෙන් සිල් රකින්නවා. ඒ කියන්නේ ප්‍රාණඝාතය කරන්නේ නැහැ. අදත්තා දානය කරන්නේ නැහැ. කාම මිත්‍යාචාරය කරන්නේ නැහැ අපි සිල් රකින්නේ එහෙමයි. එතකොට අපි ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා කියන්නේ අපේ තුල සත්වයේ ජීවිතය ආරක්ෂා කරනවා වගේම ඒ සත්වයාගේ ජීවිතය ගැන ආදරය කරුණාව කියන එක ඇති වෙනවා. කෙනෙක්ගේ දෙයක් සොරකම් කරන්නේ නැහැ කියන්නේ ඒ එක්කම අපේ හිත තුල දන් දීම නැමැති සිතුවිල්ල ඇති වෙනවා. දැන් පින්නතුනි චාරිත්‍ර සීලය වාරිත්‍ර සීලය කියලා දෙකක් තියෙනවානේ සීලය ගැන කියනකොට. වාරිත්‍ර සීලය කියලා කියන්නේ වේරමණී කියලා අපි කියන්නේ ඒවා. පරපණ නැසීමෙන් වළකීමේ පාණාතිපාතා වේරමණී. අන්න ඒක තමයි පරිවර්ජණය කියලා කියන්නේ. ඒ කියන්නේ මම පරපණ නැසීම කියන එකෙන් ඈත් වෙනවා. ඒක මම දුරු කරලා දානවා. එතකොට සොරකම් කිරීම කියන එකෙන් මම ඈත් වෙනවා. ශරීරය පරපණ නැසීමෙනුත් සොරකම් කිරීමෙනුත් ඈත් කරලා තියෙනවා. කාමයේ වර්ධවා හැසිරීමෙනුත් ශරීරය ඈත් කරලා තියෙනවා. ඒකට තමයි ශරීරයෙන් සිල් රකින්නවා කියන්නේ. එතකොට තව ඒක අපි සාමාන්‍යයෙන් ගිහි පුද්ගලයෙක් හැටියට දෛනිකව ජීවිතේ පන්සල් රැකිය යුතුයි. විශේෂයෙන් පොහොය අටසිල් රැකිය යුතුයි. දසසිල් රැකිය යුතුයි. පොසත සීලය. එහෙම වෙනකොට කයෙන් උස්සසුන් මහසුන් පිළිගෙන ඒවා පාවිච්චි කිරීම, මල් ගඳ විලවුන් ඇඟ දැරීම, ඊළඟට අර කාමේසු මිච්ඡාචාරා කියන තැනිමුත් ඉස්සරහට ගිහිල්ලා අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං කියන විදිහට සිල් සමාදන් වීම. ඒ කියන්නේ අංග සම්පූර්ණවම භ්‍රමචර්යාවේ හැසිරෙනවා කියලා පොරොන්දු වෙලා ඒ හැසිරීම මෙන්න මේකට තමයි සීලය කියලා කියන්නේ. ඊළඟට වචනයෙන් මුසාවාදා වේරමණී අපි බොරු කියන එකෙන් වරකිනවා කියලා කියනකොටම අපි ඊළඟට එහෙනම් බොරු කීමෙන් වැළකීලා වාරිත්‍ර සීලයක් රකින්නවා වගේම ඒකේ අනිත් පැත්තත් ගොඩනගා ගන්න ඕන. අපේ මිනිස්සු වාරිත්‍ර සීලය ගැන විතරයි හිතන්නේ. පරපණ නසන්නේ නැත්තම්, හොරකම් කරන්නේ නැත්තම්, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැත්තම් අනේ ආයේ මට
මම පව් කරන්නේ නැහෙනේ මට ආයි පින් කරන්න ඕන නෑ කියලා හිතනවා. එහෙම එකක් නෑ පින්නත. මම බොරු කියන්නේ නැහෙනේ ආයි මං ওই බණ කියන්ට අර මේවට පින්කම් වලට ගියේ නැතුවට ප්‍රශ්නයක් නෑ කියලා හිතනවා. නමුත් එහෙම නෙමෙයි. කෙනෙක් පරපණ නැසන්නේ නෑ වගේම අන් අය කෙරෙහි කරුණාව මෛත්‍රිය කියන ගුණධර්ම හිත ඇතුලේ පෝෂණය කරගත යුතුයි දිනු කරගත යුතුයි. එතකොට ඒක වාරිත්‍ර සීලය සහ චාරිත්‍ර සීලය කියන දෙකෙන් මංග සම්පූර්ණ වෙච්ච සීලවන්තයෙක් බවට යාපත් වෙනවා. සොරකම් කරන්නේ නෑ වගේ මෙයා මසුරු මල දුරු කරලා දාන ආදී පින්කම් කරන්නත් පුරුදු වෙන්න ඕන. කාමයේ වර්ධව හැසිරෙන්නේ නෑ වගේම බ්‍රහ්මචර්යාව හැසිරෙනවා වගේම එන් එහාට සමත විදර්ශනාවන් දිනු කරගන්න. ජීවිතය අසුබේ ගැන හිතන්න පටන් ගන්න ඕන. හැසිරෙන්නේ නැතුවම හිටියට හරියන්නේ නෑ. අවස්ථාවක් ආවොත් අපහසුයක් ආවොත් සමාහට හැසිරෙන්නත් පුළුවන්. හැබැයි ඒ පිළිබඳ අවබෝධයකට එන්න සමත විදර්ශනාව දිනු කළ ශරීරයේ මේ පිළිකුල ගැන එයා කවදාකවත් කාමයේ හැසිරෙන්න යන්නේ නැහැ. හැමදාම භ්‍රමචර්යාව කරගෙන යන්න පුළුවන්. බොරු කියන්නේ නැහැ වගේම එයා සත්‍ය දේ හැමතැනම කියනවා නම් ඒ කියන්නේ මේ ලෝකේ සත්‍ය දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයනේ. ඒක කියා යනවා නම් දෙවියන්ගේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් අන්න ඒක එයා තුළ චාරිත්‍ර සීලය සහ වාරිත්‍ර සීලය කියන සීලේ අංග දෙකම දියුණු වෙච්ච දියුණු කරපු පුද්ගලයෙක් බවට පත් වෙනවා. එයා මල්ගඳ විලවුන් උස්සසුන් මහසුන් පිළිගන්නේ නැහැ වගේම එයා අනිත් අයට ගරු කරමින් ඊට වඩා උත්තමයන්ට ගුණවතුන්ට යටහත් පහත් පැවතුම් දක්වමින් එයාගේ නිහතමානීකම මානය දුරු කරන්නට උත්සාහ ගන්නවා නම් ඒක තමයි වෙන්න ඕන. එයා හිතෙමුත් ඒ මානය ඇත්තම දානවනම් අන්න එයාගේ ජීවිතය තුළ චාරිත්‍ර සීල සහ වාරිත්‍ර සීල කියන දෙකම ගොඩ නැගෙනවා. දෙන්නතුනේ දැන් කය වචනය කියන දෙක සංවර කරනකොට හිතන්නකො දැන් අපි සිල් රකින්නවා. දෙන්නතුනේ අපිට එකපාරටම කෙනෙක් මරන්න හිතෙන්නේ නැහනේ. අපි එකපාරටම කෙනෙක්ව මරන්න යන්නේ නැහනේ. අපේ කන වටේ මඳුරෙක් දැන් කැරකෙනවා. කැරකෙනකොට අපි මොකද කරන්නේ? අපි මඳුරවාට කැමති නැති නිසා මඳුරවාගේ සද්දය අපිට අප්‍රියයිනේ. පුංචි සතා වුණාට උගේ සද්දය ඇහෙනකොට එන්න අමාරුයි අපිට. අපි මොකද කරන්නේ? උපක්‍රමයක් වගේ එක්ක දැලකින් හරි නැත්තම් හොඳ ඇතිරිල්ලකින් අපේ හිසේ සිට පාදාන්තය දක්වා අපි වහගන්නවා. එහෙම වහගෙන ඉඳලා අපි හිතනවා දැන් මඳුරවා එන එකක් නෑ. ටිකක් වෙලා ගියාට පස්සේ ආයෙත් මේ ඔළුව වටේ කෑග ගහ මඳුරවා කැරකෙනවා සද්ද එනවා. එතකොට අපි කිසි ගානක් නැතුව කලබලෙන් ටිකක් පොට්ටේ හරි අර ඇතිරිල්ල හරි අරගෙන එහාට මෙහාට ටිකක් වනනවා. ටිකක් වෙලා යනකොට මඳුරවාගේ සද්ද නැති වෙලා යනවා. ඊට පස්සේ අපි ආයෙ නිදිය ගන්නවා. එහෙනම් දැන් යන්න ඇති. එළියට හරි පරලොවට හරි යන්න ඇති කියලා හිතාගෙන දැන් අපි ආයෙ නිදිය ගන්නවා. ආයෙ ටිකක් වෙලා යනකොට මඳුරවා ආයෙත් කැරකෙන්න ගන්නවා. එතකොට පොට්ටේ අරගෙන එහෙම නැත්නම් තව මොකක් හරි අතට අහුවෙන එකක් අරගෙන එහෙට මෙහෙට ගසනවා. වැදිනවා නම් වැදිච්චාවේ කියලා. එතන මොකද්ද තියෙන්නේ? එතන අර ඉස්සරලා වගේ කිසිම අරමුණක් නැති ගැතිය නෙමෙයි. එතන තියෙන්නේ තරහ. එතන තියෙන්නේ ද්වේෂය. බලන්නකො ටිකක් වෙලා යනකොට එක පාරකම මරන්න හිතෙන්නේ. ටිකක් වෙලා යනකොට මේවා අපිට අර සිතේ තරහක් ඇති වෙනවා. ද්වේෂයක් ඇති වෙනවා. අපි හිත මෙහෙට කරලා එහෙම නිදිමත නිදිය ගත්තට තව ටිකක් වෙලා ගිහින් ආයෙත් මඳුරවා ආවොත් මොකද කරන්නේ? අපි ඊට පස්සේ ඇඳෙන් නැගිටලා ලයිට් එක දාලා කොස්සක් හරි මොකක් හරි අරගෙන අපි ඉතින් සෑහෙන වෙලාවක් මඳුරවාව හොයනවා. ඒ සතාට දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න තමයි හොයන්නේ. බලන්න මේ ටිකෙන් ටික මොකද්ද අපේ හිත ඇතුලේ ඇති උනේ? ඉස්සර වෙලාම පුංචි තරහක් ආවා. ඒක ඉවසගෙන හිටියා. නමුත් තව ටිකක් වෙලා යනකොට ද්වේෂය හිතට ආවා ආයෙසරයක්. නැගිටලා දැඟලුවා හරිය කියන්නේ. තව ටිකක් වෙලා යනකොට තවත් ඒ කරදරේ එනකොට තරහක් දේශයක් දෙකම ඉස්සරහට ඇවිල්ලා ව්‍යාපාදේ කියන එක ආවා. ඒ කියන්නේ ඔහුව විනාශ කළ දාන්න නැත්තම් කරදරයි කියලා හිතුණා. ඒ නිසා තමයි නැගිටලා අවි ආයුධ හොයන්න පටන් ගත්තේ.
ඒ කියන්නේ එකපාරටම කෙනෙක්ව මරන්න අපි යොමු වෙන්නේ නැහැ. ඒ මරණයත් එක්ක මරණ චේතනාව අපේ හිතට එන්නේ ටිකෙන් ටික. අපේ හිතට තරහ, ද්වේෂය, ව්‍යාපාද මේ ටික එකින් එක ආවට පස්සේ තමයි අපි එයාව මරන්නට හෝ ඒ දෙයක් ගැන අපේ හිතේ ආසාවක් ඇති වෙලා ඒක ලෝභකමක් බවට පත් වෙලා ඒක අභිජ්ජාවක්, දැඩි ලෝභයක් බවට පත් වුණොත් තමයි අපි කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්න පටන් ගන්න. නිකම්ම දැක්කට කාගේවත් එකක් අපි හොරකම් කරන්නේ නැහැ. ඒ ගැන මොකක් හරි අපට ආසාවක් ඇති වෙන්න ඕන හිතට. ආසාවක් ඇති වෙන්නකොට ඒ වස්තුව කවුරු හරි එතනින් අයින් කළොත් ඉක්මනට ප්‍රශ්නයක් නෑ. ඒක එන්න සංසිඳලා යන්න පුළුවන් ගොඩක් දුරට. නෑ. එහෙම වෙන්නේ නැතුව තවත් ළඟම තියනවා නම් ආසාව දියුණු වෙලා ඒ ගැන එක එක සංකල්ප හිතේ නැවෙනකොට මේ වස්තුවේ වටිනාකම මෙහෙමයි. මේ වස්තුව මගේ ළඟ තිබුණා නම් මට මෙහෙම දෙයක් කරගන්න පුළුවන් කියලා හිතෙනකොට එයාගේ හිතේ ඒ පිළිබඳව ලෝභකමක් ඇති වෙනවා. ඒ ලෝභය දිගටම හිතේ තියාගෙන විතර්ක කර කර ඉඳ ගියාට පස්සේ එයාගේ හිතේ ඊළඟට අභිජ්ජාවක් කියලා එකක් ඇති වෙනවා. ඒකට කියන්නේ දැඩි ලෝභය. ඊට පස්සේ අනිවාර්යෙන් එයා ඒ වස්තුව පැහැර ගන්නවා. සමහරට ඒකට බාධකයක් විදිහට තමන්ගේ අම්මා තාත්තා ඉදිරිපත් වුණත්, තමන්ගේ හොඳම යහළුවා ඉදිරිපත් වුණත්, කවුරු හරි කෙනෙක් ආවත් එයාව ඝාතනය කරලා හරි ගන්න තැනට එනවා. ඒකට කියන්නේ අභිජ්ජාව, දැඩි ලෝභය. පින්නතුනේ මේ කියන බලන්න මේ අකුසල් එකින් එක පිළිවෙලට හිතේ ගොඩ නැගිච්ච නිසා තමයි අපි අර ප්‍රාණඝාතේ හරි අදත්තා දානි හරි කළේ. ඊළඟට කාගේ හරි කාමුක වස්තුවක්, කාමුක ශරීරයක් දැක්කහම ඒක තමා සතු කරගන්න යන්නේ. කාමයේ වර්ධවා හැසිරීමෙන් හෝ තමා සතු කරගන්න යා මාන බලන්නේ, උත්සාහ ගන්නේ අර හිතේ ඒ පිළිබඳව දැඩි ලෝභකමක්, අනුන්ගේ කාමුක වස්තුවක්, ශරීරයක් පිළිබඳව දැඩි ලෝභකමක් ඇති වෙලා ඒ පිළිබඳව විතර්ක හිතේ ගොඩ නැගිලා ඒක තිබුණා නම් හොඳයි කියන තැනට එයාගේ හිත පෙරළුණාට පස්සේ එයා අභිජ්ජාව කියන දැඩි ආසාවෙන් තමයි ඒක ග්‍රහණය කරගන්න බලන්නේ. එහෙනම් ක්‍රමක්‍රමයෙන් තමයි හිතට කෙලෙස් එන්නේ. පින්නතුනේ මෙහෙම අකුසලයක්, කෙලෙසයක් හිතට එනකොට ආසාවක්, බැඳීමක් ඇති වෙනකොටම අපිට හිතන්න පුළුවන් නම් අනේ මම සිල් රකින්න කෙනෙක්. ඒ කියන්නේ ඒ වගේ දේවල් දකිනකොට මගේ හිතට ආසාවක් එන එක ඇත්ත. නමුත් මං හිතනවා මම බුදුහාමුදුරුවෝ අනුමත කරපු සීලයක් රකින්න කෙනෙක්. ඒ නිසා මගේ හිතට කොච්චර තරහ ආවත්, කොච්චර පරිගන්න හිතුණත් මම යන්නේ නැහැ පරිගන්න. ඇයි? ගියොත් මගේ මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ආරක්ෂා කරන්න පොරොන්දු වෙච්ච සිල්පදේ බිඳෙනවා. ඒ නිසා එයා සීලය රකින්න නිසා සීලයේ ගැන හිතලා ඒ වස්තුවත් එක්ක, ඒ පුද්ගලයාත් එක්ක ගැටෙන්න යන ගතිය නැති කරලා නවත්තලා දානවා. ශරීරය එකෙන් ඉක්මවා ගන්නවා, බේර ගන්නවා. මගේ සීලය ආරක්ෂා කර ගන්න ඕනේ. ඒ නිසා මම එයත් එක්ක සීලය කැඩෙන දේවල් කරන්න යන්නේ නැහැ. සොරකමට යන්නේ නැහැ කොච්චර ආසාවක් ඇති වුණා. දැන් කයයි වචනයයි දෙක පාලනය කරගත්තට සමහරට හිත 100%ක්ම පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ දේ ගන්න බැරි වුණත් අපි හිතෙන් ඒක හොරකම් කරලා. අපිට යම් කිසි කෙනෙක් මරන්න බැරි වුණාට අපි හිතෙන් එයා ගැන මරණ තත්වයටම දේවල් හිතලා ඉවරයි. අපි හිතෙන් එයාව ඝාතනය කළ ඉවරයි. අපි හිතෙන් ඒ වස්තුව හොරකම් කරගෙන ඉවරයි. අපිට කෙනෙක් එක්ක කාමයේ වරදවා හෝ කාමයේ හැසිරෙන්න බැරි වුණාට අපි හිතෙන් ඒ පුද්ගලයා එක්ක කාමයේ වරදවා හැසිරීලා ඉවරයි. අනියම් කෙනෙක්ගේ බිරිඳක්, අනියම් කෙනෙක්ගේ ස්වාමියෙක් පුද්ගලයෝ වශයෙන්. අනියම් කෙනෙක්ගේ වස්තුවක් මොකක් හරි දෙයක් භෞතික වශයෙන්. ඒ හැම දෙයක්ම අපිට ඇත්තටම ළඟට ගන්න බැරි වුණත්, කායිකව ග්‍රහණය කරගන්න බැරි වුණත්, මානසිකව අපි ඒවා ග්‍රහණය කරගෙන දූෂණය කරලා විනාශ කළ ඉවරයි. පින්නතුනේ එහෙම කළත් අපි ශරීරයෙන් ක්‍රියාත්මක වෙලා කටයුතු කරන්න යන්නේ නැත්තම් අන්න අර වාරිත්‍ර සීලය කියන එකවත් අපේ අතින් රැකෙනවා. ඒ කියන්නේ අපි හිතෙන් චාරිත්‍ර සීලයක් හැටියට කරුණාව, මෛත්‍රිය ගොඩ නැගුවේ නැතත්, අපි හිතෙන් දන් දීම කියන එක හිතේ පරිත්‍යාගය කියන සිතුවිල්ල ඇති කරගත්තත් නැතත්, විරාගී සිතුවිල්ලක් අපේ හිතේ ඇති වුණත් නැතත්, අඩුම වශයෙන් අර සිල් ආරක්ෂා කරන නිසා අනිත් පුද්ගලයාගේ ජීවිතය හරි රැකෙනවනේ. ඇයි මම එයාව මැරුවේ නෑනේ.
හිතෙන් මරවුවට ඇත්තට මේ පුද්ගලයාව ඝාතනය කළේ නෑනේ. එයාගේ වස්තුව හිතෙන් ගත්තට ඇත්තටම ගිහින් අරගෙන යාට පාඩුවක් කළේ නෑනේ. හිතෙන් අහවලා එක්ක කාමයේ වර්ධවා හැසිරුණාට මම ගතෙන් ගිහිලා ඒ පුද්ගලයාත් එක්ක හැසිරීලා භයානකම තත්ත්වයට ගියේ නෑනේ. ඒ නිසා යම් කිසි විදිහක ආරක්ෂාවක් හරි තියෙනවා. නමුත් අපි ඒ ඇති කියනවා නෙමෙයි. මේ වාරිත්‍ර සීලේවත් කෙනෙක් ආරක්ෂා කළොත් ඒ තරම් හෝ රැකවරණයක් එයාට ලැබෙනවා. පින්නතුනි ප්‍රාණඝාතේ හොරකම කාමමිච්ඡාචාරය කියන මේ ඔක්කොම මේ ද්වේෂයේ අවිජ්ජාව මේ මෝඩකම කියන මෙන්න මේ අකුසල් ටික එකතු වෙනකොට තමයි හිතේ ඇති වෙන්නේ. ඒකට ආසාවක් ඇති වෙලා ඒ කටයුතු කරන්න ඊට පස්සේ. ඒ නිසා මේ සිල් ආරක්ෂා කිරීම කියන එක පුද්ගලයාගේ ජීවිතේ හරි වැදගත්. පින්නතුනි සීලය ආරක්ෂා කරන්න ගියාම අපිට ගිහි අයට නිත්‍ය පංචශීලයක් තියෙනවා. පොහොය උපෝසත අටසිල් දසසිල් කියලා මාසයකට 4 වතාවක් සමාදන් වෙතු විශේෂ සීලයකුත් තියෙනවා. භික්ෂුන් වහන්සේලාට සාමණේර දස සීලය, උපසම්පදා සීලය කියලා දෙකක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා උපසම්පදා වුණාට පස්සේ ප්‍රධාන වශයෙන් සිල්පද 227ක් විතර ආරක්ෂා කරන්න ඕන. ඒකට කියනවා කෝටියක් සංවර සීලය කියලාත් කියනවා. ඒ කියන්නේ මොකක් නිසාද? මිනිස්සු ගොඩක් කෝටියක් සංවර සීලය කියන එකේ තේරුම දන්නේ නැහැ. පින්නතුනි කෝටියක් සංවර සීලය කියනකොට සිල්පද කෝටියක් තියෙනව නෙමෙයි. සිල්පද 224ක් 27ක් විතර තියෙන්නේ. භික්ෂුන් වහන්සේලාට. නමුත් කෝටියක් කරුණු වලින් අපි සංවර වෙන්න ඕන. ඒ කියන්නේ සිද්ධ වෙන්න පුළුවන් ඇවත් වැරදි කෝටියක් තියෙනවා. අපේ ජීවිතයේ අකුසලයට කෙලෙස් වලට බර කරන සීලය බිඳගෙන යන කරුණු කෝටියක් තියෙනවා. ඒ ස්ථාන කෝටියෙන්ම අපි ආරක්ෂා වෙන්න ඕන. ඒකයි කෝටියක් සංවර කරනවා කියන්නේ. කෝටියක් සංවර සීලය කියන්නේ ඒකයි. ස්ථාන කෝටියක් තියෙනවා අපි සංවර විය යුතු. සංවර විය යුතු ස්ථාන කෝටියක් තියෙන නිසා ඒකට කෝටියක් සංවර සීලය කියලා කියනවා. කෙලෙස් දුරු කරන්නට ඕන නම් කෙනෙක් භික්ෂුවක් විදිහට කාමයේ රස විඳීම සම්පූර්ණ වශයෙන්ම වර්ජනය කරන්න ඕන. ඒකටයි සීල සංඛ්‍යාත පරිවර්ජනය කියලා කියන්නේ. ඒ කාමුක වස්තුන් එක්ක හෝ ඒ බාහිර වස්තුන් එක්ක කායිකව තියෙන සම්බන්ධකම. එහෙම නැත්නම් ඒවත් එක්ක වාචසිකව තියෙන සම්බන්ධකම. දැන් අර ආනන්ද හාමුදුරුවෝ කාන්තාව ආශ්‍රය කරන්නේ කොහොමද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් විමසුවාට පස්සේ උන්වහන්සේ කියවනේ කාන්තාව වසන ප්‍රදේශයකටවත් යන්න නැතුව දකින්නවත් නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි කිව්වා. ඒත් බුදුහාමුදුරුවනේ මේ සමාජය අපිට ඒ ඇත්ත එක වැඩ කරන්න වෙනවනේ. එහෙම වුණොත් දැක්කට කතා කරාට කමන්නේ ළඟට යන්න එපා. ඈත ඉඳලා කතා බහ කරන්න කිව්වා. එහෙමත් නැතුව කතා බහ කරලා ළඟට ගිහින් වැඩ කරන්න වුණොත් පේන්න හිටියට කමන්නේ කතා කරන්න එපා කිව්වා. කතා කරන්නත් වුණොත් එහෙම වුණොත් එහෙම තමන්ගේ නංගි කියලා හිතාන, තමන්ගේ අක්කා කියලා හිතාන, තමන්ගේ අම්මා කියලා හිතාගෙන කතා කරන්න. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? අර කෙලෙස් ඇති වෙන්න තියෙන අවස්ථාව ටිකක් මග හැරිලා යනවා. බලන්නකෝ භික්ෂුවක් කියනකොට සම්පූර්ණ වශයෙන්ම කෙලෙස් ඇති කරන, බැඳීම් ඇති කරන සම්පත් ඇසුරු කිරීම වර්ජනය කළ යුතුයි. දැන් මුල් කාලේ භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ පිණ්ඩපාත භෝජනං නිස්සාය පබ්බච්චා. පිණ්ඩියාලූප භෝජන. පිණ්ඩපාතෙන් ලැබෙන ඕනම ආහාරයක් පිළිගන්න බලාගෙන මහාන වෙන්න කියන්නේ. කියන්නේ සැපවත්, රසවත් දේවල්ම හොයන්ට, ඒ කාමුක දේවල් හොයන්ට යන්න නම් පැවිදි වෙලා හරියන්නේ නැහැ. පාංශකුල චීවරං නිස්සාය පබ්බච්චා. මේ පාංශකුල රෙද්දක් විදිහට ලැබෙන දෙයකින් සිවුරක් හදාගෙන යැපෙනවා කියලා හිතාන මහාන වෙන්න කිව්වා. රුක්ක මූල සේනාසනං නිස්සාය පබ්බච්චා. මහ ලොකු ගෙවල් විහාර මන්දිර බලාගෙන එන්න එපා. ගහක් මුල ගල් ගුහාවක් යට හරි ඉන්න බලාගෙන පැවිදි වෙන්න කිව්වා. ඊට අමතරව හදිසිය හරි දායකයෙක් රසවත් ආහාර ටිකක් ගෙනල්ලා පූජා කළොත් ඒක අතිරේක ලාභයක් විදිහට ගත්තට කමන්නේ. හැබැයි ඒ වෙනුවෙන්ම දුවන්ට මහන්සි වෙන්න යන්න එපා. කවුරු හරි හොඳ සිවුරක් පූජා කළොත් බාරගත්තට කමන්නේ. නමුත් ඒකේ වටිනාකම් හොයන්න යන්න එපා. කවුරු හරි පුංචි කුටියක් ආරාමයක් හදලා දුන්නොත් වැඩ හිටියට කමන්නේ. නැත්තම් තමන් භාවනා ඉරියව්වෙන් ඉඳගත්තාම දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් ඒ ප්‍රමාණයේ පුංචි කුටියක් කොලාතු වලින් වහලා හදාගත්තාම හොඳටම ඇති කියලා. පින්වතුනි මෙන්න මේ විදිහට මේ සීල ඊළඟට භික්ෂුන් වහන්සේ කෙනෙක් ද්වේෂය ගොඩනැගීම කියන කාරණේදී සම්පූර්ණයෙන්ම වර්ජනය කරන්න. ද්වේෂය කියන පැත්තට භික්ෂුන් වහන්සේ යන්න බෑ. උන්වහන්සේ කියනවානේ බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මහණනි
මං ගැන ඒ කියන්නේ ශාස්ත්‍රෝන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ ගැන හරි කෙනෙක් අපහාස කරලා නිඳා කරලා කතා කරනවා නම් බුද්ධ ශාසනයට හරි කෙනෙක් බැඳ වදිනවා නම් බුදුහාමුදුරන්ට අපහාස කරනවා වුණත් ඔබ ශාස්ත්‍රෝන් වහන්සේට මේ පුද්ගලයා බනිනවා ගහනවා කියලාවත් ඒ කෙනාට ද්වේෂ කරන්න යන්න එපා කිව්ව බුදුහාමුදුරුවෝ. එහෙනම් බලන්නකෝ අන්තිම තැන නේකනේ. දැන් අපි බුදුහාමුදුරුවන්ට කවුරු හරි හිංසා පීඩා කරනවා නම් විහෙර විහාර ගිනි තියනවා නම් කෙනෙක් එක්ක අපි ද්වේෂයෙන් ඒ පුද්ගලයා හොඳ නැහැ. එයාගෙන් පලි ගන්න ඕන. ඒ මිනිහා ඉන්න හොඳ නැහැ. ඒ මිනිහා හොඳ නැති කෙනෙක් කියලා යනවනේ. බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ ඒකවත් කරන්න එපා කියනවා. ඒ කියන්නේ එහෙනම් ද්වේෂය කියන දේමුත් අපි සහ මුලින්ම ඈත් වෙන්න. ඊළඟට භික්ෂුවක් අනිවාර්යෙන් මිත්‍යා දෘෂ්ටික මතේ දැරීමෙනුත් මිත්‍යා දෘෂ්ටික මත සමාජගත කිරීමෙනුත් ඈත් වෙන්න ඕන භික්ෂුවක්. එහෙමනම් ඒ රාගික දේවල්, ද්වේෂය ඇති කරන දේවල්, මිත්‍යා දෘෂ්ටි කියන දේවල් සියල්ල භික්ෂුන් වහන්සේ විසින් සහ මුලින්ම දුරු කළ යුතුයි. දැන් ගිහියටත් සාමාන්‍යයෙන් වැරදි ලෙස කාමයේ රස විඳින්නට යන එක සීමා. ඒක තහනම්. නමුත් ගිහි ජීවිතය ගත කරනකොට සමහර විට කම්සැප විඳින්නට වෙනවා. ඒ වස්තුන් එක ගනුදෙනු කරන්න වෙනවා. ඒවා වැදගත් විදිහට විනයානුකූලව කරගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැරදි විදිහට යන්න එපා කියන ඒක සසර කෙලස් ඇති කරන්නට එහෙම නැත්නම් බැඳීම් වැඩි කරන්නට අකුසල් උත්පාදනය කරන්න හේතු වෙන දෙයක් කියන. හැබැයි එතනින් එහාට ද්වේෂය කියන එක කෙනෙක් ගිහියෙක් වුණත් එයාගේ හිතේ ද්වේෂය කියලා එක ගොඩනගා ගන්න එපා. පින්නතුනි මේ සිල් රැකීම භික්ෂුන් වහන්සේලා හැටියටත් ගිහි පැවිදි අපි කාටත් වැදගත් වෙනවා ඔය වගේ. ඒකේ තව පැත්තක් තියෙනවා සීලය ආරක්ෂා කිරීම වටිනාකම. දැන් බලන්න සිල් ආරක්ෂා කිරීම තුල පුද්ගලෙක් මාසෙකට දවස් 4ක් අපිට වෙන් වෙලා තියෙනවා. ඒ දවස් 4 තුල යාට විශේෂ පුහුණුවක් ලැබෙනවා. දවසකට දෙවේලක් ආහාර අරගෙන සතුටු වෙන්න. ඒ කියන්නේ පොය දවසක සිල් ගත්තාම තුන් වේල කෑම හම්බ වෙන්නේ නැහනේ. දෙවේලයි කෑම ටික හම්බ වෙන්නේ. ඊළඟට එදාට එයා වෙනදා වගේ ඇස කන නාසය දිව ශරීරයේ මනස මේවා කාම වස්තුන්ගෙන් සංතරපණය කරන්න සතුටු කරන්න යන්නේ නැහනේ. ස්වාමියා බිරිඳ ළඟට, බිරිඳ ස්වාමියා ළඟට ලං වෙන්න යන්නේ නැහැ. ඇසුරු පවත්වන්නට යන්නේ නැහැ එදාට. තනිකරම එදාට බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න. ඒක පැය 24ක්. ඒ කියන්නේ මේ උදේ ඇවිල්ලා හාෆ් ඩේ දාලා හැන්දෑවේ 6ට කෙනෙක් සිල් මුදවලා යනවා නම් ඒක උපෝසත දිනයක් සම්පූර්ණ කරා වෙන්නේ නැහැ. ඒක ඉතින් ওই රැයට බඩගින්න ඉන්න බැරිකමට සමහරු යන්නේ. ලෙඩක් දුකක් ප්‍රශ්නයක් තියෙනවා නම් බෙහෙත් ටික බොන්න මොනවා හරි කෑමක් කාලා හිටියට ප්‍රශ්නයක් නැහැ. මොකද බත් ටිකක් කාලා පාන් පෙත්තක් කාලා අපායේ ගියපු කෙනෙක් නැහැ. පින්වතුනි, ඒ විකාල භෝජනය කියන සිල්පදයේ කැඩෙනවා නම් කැඩෙන්නේ ඔබ නිකරුණේ ආසාවට, පෙරේතකමට, බඩජාරිකමට කෑවොත් විතරයි. ලෙඩක් දුකක් නිසා ජීවිතය ආරක්ෂා කරගන්න බෙහෙත් ටිකක් ගන්න තියෙනවා නම් ඒ වෙනුවෙන් මොන හරි දෙයක් ආහාරයක් පිණිස ගත්තොත් ඒක කැඩෙන්නේ නැහැ. ඊට අමතරව අනිත් සිල්පද පිළිබඳව ප්‍රශ්නයක් නැහැ කෙනෙකුට. දවසක් මල් ගඳ විලවුන් දරන්න නැතුව ඉන්න බැරිද? මූණ අතපය ටිකක් හොඳට සෝදාගත්තාම ඇති. මහා උස්සසුම් මහාසුම් පිළිගන්නේ නැතුව දවසක් පැය 24ක් ජීවත් වෙන්න බැයිද කෙනෙකුට? කම්සැප විඳින්නේ නැතුව දවසක් ජීවත් වෙන්න පුළුවන්. මාසෙකට ඒ විදිහට පොහොය දින 4ක් යෙදෙනවා. අපේ නම් මිනිස්සු එක දවසයි පුරපසළොස්වක දවසට විතරයි සිල් ගන්නේ. නමුත් මාසෙට පොහොයවල් 4ක් තියෙනවා. ඒ 4ම අපි ඇත්තටම බෞද්ධයෝ හැටියට පුරුදු වෙන්න ඕනේ කාරණේට. ඒ කියන්නේ බෞද්ධ අපිට තියෙන්නේ පොහොය දවස. මේ ඉන්ද්‍රයන් ටික ආරක්ෂා කරගෙන මේ කෙලෙස් දුරු කරන වැඩපිළිවෙලට මේ සීලය ආරක්ෂා කිරීමේදී අපිට විශේෂ දවසකට තියෙන පොහොය දවස. දැන් අනිත් අයට දැන් අපි ඕක ගණන් ගත්තේ නැති වුණාට ඉන්දියාව වගේ රටවල් ලෝක කෙරෙනවා. දැන් ඉන්දියාවෙත් තියෙන මේ වගේ මාර්ථකයක්, මේ වගේ දේශපාලනයක්, මේ වගේ වටපිටාවක්මනේ, මේ වගේ ජන ජීවිතයක්මනේ තියෙන්නේ, ආගම් ඇදහිලි ඔක්කොම. පින්නතුනේ ඉන්දියාවේ හෝලි උත්සවය කියලා එකක් අවුරුද්දකට වතාවක් කරනවා. ඒකෙදී එයාලා ඔක්කොම එකතු වෙලා අඩුම වශයෙන් පාට කුඩු වලින් හරි ගහ ගන්නවා. එකම උත්සවයක්, එකම සැනකෙලියක් බවට පත් වෙනවා. සම්පූර්ණම ඉන්දියානු විලාසිතාව, ඉන්දියානු සංස්කෘතිය කියන තැන. එතකොට අර තමන්ගේ සංස්කෘතිය අමතක වෙලා, අමතක කරලා වෙන වෙන රටවල් වලට ගිහින් හිටපු අය පවා
එදාට ඒ රටට එකතු වෙලා තමන්ගේ අර පරණ සංස්කෘතිය මතක් කර ගන්නට හරි එකතු වෙනවා. ඒක විශේෂ දවසක් ඒ අයට. මොන දේ තිබුණත් ඒක දාලා යාලා එදාට එකතු වෙනවා. පින්නතුනි අපිට මේ කෙලෙස් දුරු කිරීම වෙනුවෙන් බෞද්ධයන් හැටියට මේ පොහොය දවස තමයි තියෙන්නේ. අපි එදාට අනිවාර්යයෙන් මේ පොහොය අටසිල් සමාදන් වෙලා පොහොය දසසිල් සමාදන් වෙලා ආරක්ෂා කළ යුතුයි. ඒ තුල ඒ සම්පත් එක්ක දක්වන ගනුදෙනු එදාට අපි නවත්තනවා. පින්නතුනි බලන්න ඒ සිල් රැකීමේ තියෙන වටිනාකම කියන්නේ මාසෙකට දින 4ක් මල් ගඳ විලවුන් දරන්නේ නැතුව ඉන්න පුළුවන් වෙච්ච මිනිස්සයාට හදිසියෙ හරි සොර සතුරන් විසින් පැහැරගෙන තමන්ගේ වස්තුව තමන්ගේ මුදුමාල අරුංගල් ටික පැහැරගත්තොත් එහෙම නැත්නම් රාජසන්තක වුණොත් එහෙම නැත්නම් අර සුනාමියක් වගේ ලොකු ව්‍යසනයක් වෙලා තමන්ගේ වස්තුව දේපල නැති වෙලා ගියොත් එහෙම ඉන්ට හිටින්න තියෙන ගේ දොරවත් නැති වෙලා ගියොත් එහෙම ආයේ කනට කරට දාන්න ආවරණ කොහෙන්ද අඳින්න වස්ත්‍රයක්වත් නැති තැනට අවස්ථා එනවා අපිට විපත් කරදර එනවා. අන්න ඒ වගේ වෙලාවක කරදරයක් වුණොත් එහෙම දුක් වෙන්නේ තැවෙන්නේ කනගාටු වෙන්නේ නැතුව එයාට ජීවිතේ රැක ගන්න පුළුවන් භාග්යක් ලැබෙනවා. ඇයි? එයා මාස 4ක් මාසෙකට දින 4ක් අවුරුද්දට ඒ වගේම ඒවා 12ක් එයා පුරුදු වෙලා අවුරුදු 20ක් 25ක් එක දිගටම මාසයට දවස් 4 ගානේ සිල් අරගෙන මල් ගඳ විලවුන් උස්සාසන මහාසන දරන්නේ නැතුව තමන්ගේ සැපවත් ගෙදරට වෙලා ඉන්නේ නැතුව බොහොම නිස්සරණ අධ්‍යාසයෙන් එළියට වෙලා ඉන්න පුළුවන් වෙච්ච කෙනාට පුරුදු වෙච්ච කෙනාට අර වගේ විනාශයකදී කම්පා වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්පස්සේ යාට පාරේ මාල අරුංගල් නැතුව වුණත් ගමනක් යන්න පුළුවන්. දැන් මිනිසුන්ට මාල මුදු ටික නැත්තම් ගමනක් යන්න බෑනේ. නමුත් අරයා මාසෙකට දින 4කුත් ඒ වගේ මාස අවුරුද්දට 12කුත් අවුරුදු 25ක් 30ක් තිස්සේ හුරු කළොත් සෑහෙන දින ගණනාවක් එයා මුදු මාල අරුංගල් ආභරණ නැතුව ඉන්න පුරුදු වුණා. උස්සාසන මහාසන නැතුව ඕනම තැනක ජීවත් වෙන්න පුරුදු වුණා. ඒ නිසා එයාට ප්‍රශ්නයක් නැහැ. දැන් ඊළඟට එයා කම්සැප විඳින්නේ නැතුව Brahmacharyaවෙන් ජීවත් වෙන්න දවසක් පුහුණු වුණා. මාසෙකට දවස් 4යි. අවුරුද්දකට ඒ වගේ මාස 12යි. අවුරුදු 2 3ක් 20ක් 30ක් පුරුදු වුණාම සෑහෙන කාලයක් එයා Brahmachaරීව ගත කරගන්න පුරුදු වුණා. පින්නතුනි හැමදාම මහත්යයි නෝනයි දෙන්නම එකට ජීවත් වෙලා එකටම මැරෙයිද? සමහරට නෝන තරුණ කාලේ මහත්යා මරණයටපත් වෙන්න පුළුවන්. මහත්යා තරුණ කාලේ නෝන මරණයටපත් වෙන්න පුළුවන් පුංචි දරුවෝ දෙන්නේ තුන් දෙනෙකුත් ඉදිද්දි. එහෙම වුණොත් එහෙම ඒ නෝනට ওই මහත්යාට තමන්ගේ බිරිඳ තමන්ගේ ස්වාමියා නැතුව ඉදිරි ජීවිත කාලය සතුටෙන් වුණත් සැහැල්ලුවෙන් වුණත් ගත කරන්න පුළුවන්. එයාට තවත් පිටස්තර කාන්තාවක් පිටස්තර පුරුෂයෙක් ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද පෞල් පවා දෙදරා ගිහින් තියෙන්නේ. ස්වාමිවරුන්ගේ බිරින්දෑවරුන්ගේ සම්බන්ධකම් පවා දෙදරා ගිහින් තියෙනවා. කෙනෙක් මේ Brahmacharyaවෙන් ඉන්න හුරු වෙච්ච නැති නිසා කාමයේ වරදවා හැසිරෙන්නේ නැතුව තමන්ගේ බිරිඳගෙන් තමන්ගේ ස්වාමියාගෙන් සතුටු වෙලා ජීවිතය ඉස්සරහට අරන් යන්න කිසිම හුරුවක් පුරුද්දක් ලබා ගන්න නැති නිසා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා අඩුම වශයෙන් පුද්ගලයෙක් ඒ දේ හුරු වෙලා ඉන්නකොට එයාට මෙලව ජීවිතේ ලස්සන ජීවිතයක් ගත කරන්න. ලස්සන අඹුසැමි විවාහ ජීවිතයක් ගත කරන්න. දෙමව්පියන් හැටියට ලස්සනට සතුටෙන් ජීවත් වෙන්න එක හේතු වෙනවා කියලා. ඊළඟ දේ තමයි දුර්භික්ෂ කාලයක් ආවොත් එහෙම හදිසියෙ. අර මාසෙකට දින 4ක් දවසකට දෙවේල ගානේ කන්න පුරුදු වෙච්ච කෙනාට හදිසියෙ හරි දුර්භික්ෂයක් ඇවිල්ලා දවස් 2-3ක් එක දිගට කන්නේ බොන්නේ නැතුව ඉන්න වුණොත් එහෙම මැරෙන්නේ නැතුව කම්පා වෙන්නේ නැතුව අඬන්නේ වැළපෙන්නේ නැතුව ජීවිතේ නාස්ති කරගන්නේ විනාශ කරගන්නේ නැතුව ඒකට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් තත්වයක් එයාගේ හිතේ ගොඩ නැගෙනවා. ඇයි? එයා ඒකට පුහුණු වෙලා තියෙනවා. මේ කෙලෙස් දුරු කරන වැඩපිළිවෙලේදී යම් යම් අපිට අහිතකර දේවල් අපේ ජීවිතයේ සතුට සැනසෙල්ල විනාශ කරන යම් යම් භෞතික දේවල් එක්ක අපේ ගනුදෙනු පවත්වන්න ඕන වර්ජන සහගතව කියන එක පුහුණු කරනවා සිල් ආරක්ෂා කිරීම තුළ. දැන් බලන්නකො අර නකුල මාතා නකුල පිතා කියන දෙන්නගේ කතන්දරය තුළ අපි දහලා තියෙනවා නකුල පියතුමා පරලව යන්ට කිට්ටු වෙලා ලෙඩ ඇඳේ ඉන්නකොට බොහොම දුකෙන් ඉන්නවා දැකලා නකුල මාතාව ළඟට ගිහිලා හිසాత ගාලා පාදෝවණේ කළ සුද්ධ කළ තෙල් බෙහෙත් අතුල්ලලා බොහොම ආදරෙන් හිස ළඟට වෙලා ඉඳගෙන කියනවා
දේවයනි ස්වාමියනි ඔබතුමා මං ගැන මේ විදිහට දුක් වෙන්න එපා. ඔබතුමාගේ හිතේ තියෙනවා නම් මම මින් පස්සේ පින්දහම් කරන එක නවත්තයි වෙන ආගමකට හැරෙයි. එහෙම නැත්නම් මම ඔබතුමාගෙන් පිට වෙනස් ස්වාමියෙක්ව බලාපොරොත්තු වෙයි ඔබතුමාගේ මරණයෙන් පස්සේ. ඔබතුමා ගැන හිතන එක ඔබතුමාට පින්පෙත් අනුමෝදන් කරන එක නවත්තලා දාලා වෙනත් පැත්තක් බලාගනී කියලා ඔබතුමාගේ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අතෑරලා දාන්න කිව්වා. මම කවදාකවත් එහෙම කරන්නේ නැහැ කිව්වා. ඔබතුමාට තුනුරුවන් විශ්වාසයිනේ. අපි එක දවසක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට පොරොන්දුවක් වුණා අවුරුදු 16කටත් වඩා අපි දෙන්න බ්‍රහ්මචර්යාවෙන් යුක්තව ජීවත් වෙන්න. එදා අපි පොරොන්දු වෙලා අද වෙනකොට අවුරුදු 16ක් විතර ගත වෙනවා බ්‍රහ්මචර්යාවෙන් ජීවත් වෙන්න පොරොන්දු වෙලා. ඔබතුමා දැක්කද මං කවදාකවත් බ්‍රහ්මචර්යාව කඩා ගන්නවා? අපි ඉන්පස්සේ බ්‍රහ්මචර්යාව කඩාගෙන හැසිරුනේ නැහැ. එහෙනම් ඔබතුමාගේ හිතේ මං ගැන දුකක් මං ගැන ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මේ මරණාසන්න මොහොතේ ගැටලුව තියාගෙන මැරෙන්න එපා. ඒක සසර ගමනට ලොකු බාධාවක් වෙනවා. ඔබතුමා මේ ගැටලුව අතහැර ගන්න මං කවදාකවත් එහෙම පිටස්තර ජීවිතයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කිව්වා. බලන්න නකුල මාතාවට ඒ ශක්තිය ලැබුණේ කොහෙන්ද? එයා අවුරුදු ගාණක් තිස්සේ දෙන්නම බ්‍රහ්මචර්යාවෙන් ජීවිතය ගත කරන්න හුරු වුණා. ඒ නිසා ස්වාමියාගෙන් පස්සේ බිරිඳගෙන් පස්සේ ඒ අයට ජීවිතයේ සතුටින් අර අයට අසාධාරණයක් නොවි ගෙවන්ට නම් ඒ සීල සම්පන්නව බ්‍රහ්මචර්යාව හුරු කිරීම හරිම ප්‍රායෝගික දෙයක් බවට පත් වෙනවා. පින්නතුනේ එතකොට මේ සමහර කෙලෙස් තියෙනවා මේ විදිහට සීලයෙන් එහෙම නැත්නම් බැහැර කිරීමෙන් ආරක්ෂා වෙන්න ඕන දුරු කරන්න ඕන කෙලෙස්. මේවා ඉතින් දර්ශනයෙන්වත් සංවරයෙන්වත් එහෙම නැත්නම් භාවනාවෙන්වත් දුරු කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒ නිසා මේවා සීල් රැකලම දුරු කළ යුතු කෙලෙස් හැටියටයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙන්නේ. පින්නතුනේ අවසාන වශයෙන් මෙහෙම හිතන්නකෝ. අපි නිකන් කතාවට කියනවා විසගෝර සර්පයා දැකනාරු මෝඩයා කියනවා. ඒ කියන්නේ විසගෝර සර්පෙක් නම් ඌව දැකලා අතෑරින්නේ මෝඩයෝ කියලායි කියන්නේ. සර්පයා විසගෝර වුණත් අපි සිල් රකින්නවා නම් ඌව ඝාතනය කරලා දාන එක නුවණක්කාරකමක් වෙනවද? නමුත් මේ සාමාන්‍ය මිනිස්සු නම් කියනවා එහෙම. විසගෝර සර්පයෙක් දැක්කොත් එහෙම ආය අනිත් ඒවා ගැන හිතන්න එපා. ඌ විස නිසා ඌව මරලා දාන්න කියනවා. විසගෝර සර්පෙක් දැකලා අතෑරින කෙනා මෝඩෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් එහෙම ගත්තොත් එහෙම මේ දරුණු සතෙක් දැකලා ඒ සතාට ගහලා තලලා පෙරලා මරලා දාන්නේ නැතුව ජීවිතේ බේරලා යවන්නේ තමන්ගේ සීලය නිසා කෙනෙක් ප්‍රාණඝාතය කරන එක හොඳ නැහැ කියලා ඒක එහෙමනම් මෝඩකමක් වෙනවා. පින්නතුනේ ඒක ධර්මයත් එක්ක ගලපද්දි හරිම වැරදි. එහෙනම් නුවණක්කාරයා කියන්නේ කාටද මෙතන? දැන් මේ විස සර්පයා දැකලා ඒ සර්පයාට යන්න දීලා බලාගෙන ඉන්න මිනිස්සයා මෝඩයා නම් නුවණක්කාරයා කියලා මේ මිනිස්සු කියන්නේ අර සර්පයා දැකපු ගමන් පොල්ලක් අරගෙන ගහලා ඒ සතාව මරලා දාන කෙනාට. ඒක නුවණක්කාරකමක්ද? ප්‍රාණඝාතයේ කවුද අගයන්නේ? Tamanda කවුරු හරි කෙනෙක් පොළු පාරක් ගැහුවොත් තමව ඝාතනය කරන්න ආවොත් කවුද කැමති? තමාගේ සම්මතයේ ඉඳගෙන බැලුවොත් එහෙම පෙන්නතුනි ප්‍රාණඝාතය කළා විස සර්පයා වුණත් මරලා දාන එක නුවණක්කාරකමක් නෙමෙයි. ඒ සතා දැකලා ඒ සතාගෙන් අපිට අනතුරු සහිත නම් අපි එයාව පරිවර්ජණය කරනවා. ඒ කියන්නේ එතනින් ඈත් වෙලා යන්නත් පුළුවන් උපක්‍රමශීලීව. ඊළඟට ඒ සතා නපුරු නිසා ඒ සතාව ඝාතනය කරන්න ගියොත් එහෙම අපිට සිද්ධ වෙන්නේ සිල් කඩාගෙන ප්‍රාණඝාතය නැමැති අකුසලයේ කරගන්නටනේ. ඒ නිසා අපි ඒ ස්ථානයත් බැහැර කරලා පරිවර්ජණය කරනවා වගේම ඒ සතාව ඝාතනය කරන්නට ඇති වෙච්ච හිතත් පරිවර්ජණය කරලා දුරු කළා දාන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රාණඝාතය, හොරකම, කාම මිත්‍යාචාරය, බොරු මුසා මිත්‍යා දේවල් කතා කිරීම, ප්‍රකාශ කිරීම, ඊළඟට බ්‍රහ්මචාරී පුද්ගලයෙක්ගේ ජීවිතේ බඹසර රැකීම, උස්සසුම් මහසුම් වලින් වෙන්වීම, රං දෙදිය මුතුමැණික් පිළිගන්න එකෙන් ඈත් වෙන එක කියන්නේ නුවණක්කාර සීලවන්ත කෙනෙක්ගේ දෙයක්. පරිවර්ජණය කියන කොටසෙන් අකුසල් කෙලෙස් දුරු කරන ක්‍රමයක්. එහෙනම් පින්වතුනි අපි ජීවිතය තුල කෙලෙස් දුරු කරන වැඩපිළිවෙලේදී අපිට සීල ආරක්ෂා කිරීමෙන් ඒ විදිහට අපිට බාධා සහිත සසර ගමන දික් කරන්නට හේතු වෙන
යම් යම් වස්තුන් වගේම යම් යම් පුද්ගලයන්ද යම් යම් නොමනා හැසිරීමද ඒ වස්තුන් එක්ක කරන නොමනා හැසිරීමද අපිට වර්ජනය කරන්නට වෙනවා. වර්ජනය කළේ වගේ ඈත් වෙලා ජීවිතය අරගෙන ගියොත් අපිට කෙලෙස් දුරු කරන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉස්සරහට ගොඩනගාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ සබ්බාසව සූත්‍රයේ කියලා දුන්න පස්වෙනි කාරණේ හැටියට සීල සංඛ්‍යාත පරිවර්ජණයෙන් කෙලෙස් දුරු කරගන්නට ඔබටත් ධර්මඥානෙ පහළ වේවා. සසරට බැඳ තබන සසර දුකටපත් කරන කෙලෙස් දුරු කර ගැනීම වාසනාව ඔබට මේ තුලින්ම සැලසේවා කියලා අපි ධර්මදේශන අවසන් මොහොතේ ආශිර්වාද කරනවා. අද මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන පින්වන්ත පිරිසක් ඉන්නවා. ඒ අය ගණේ මුල්ල බොල්ලන පොල්ගහවත්ත අංක 318න් එක නිවසේ පදිංචි ගර්ලින් රංජනී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන්. ඒ පින්වතුන් මේ උතුම් ධර්මදේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ අරගෙන කටයුතු කරමින් බලාපොරොත්තු වෙනවා. අද දවසේ උපන් දිනයේ සමරන ගර්ලින් රංජනී ප්‍රනාන්දු මෑණියන්ටත් අද දිනට මාස 3ක් සපුරන කෙනුන් මිත්සිලු පුතාටත් මෙම මාස උපන් දිනයේ සමරන නෙත්මි නෙනින්සා දියණියටත් නිසල් නෙතුලක පුතාටත් රොහාන් නිශාන්ත මහත්මයා සංගීති සුභාෂණී මහත්මිය ඇතුළු පවුලේ සුජීවත්ව ඉන්න හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න. දුකරන net fm ආයතනයේට සභාපතිතුමා කාර්ය මණ්ඩලයේ සෑම දෙනෙකුටම ධර්ම ශ්‍රවණය කරපු ඔබටත් නමින් මියගේ සිළු දෙනාටත් අපි හැම දෙනාටමත් දෙවියන් සහිත පින් කැමති සියලු ලෝක සත්වයාටත් මේ උතුම් ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය පුණ්‍ය ශක්තියින්ගේ බලයත් තුනුරුවන්ගේ ආශිර්වාදයක් තුලින් මෙලව සැනසෙල්ල චිරජීවනයේ නිදුක් නිරෝගීතාවයේ වේවා ධර්මාවබෝධයම වේවා සංසාරික ජීවිතයේ දිව්‍ය මානසික සැප ලැබේවා කෙටි කාලයක් තුල භයානක සසරෙන් එතරව සියලු කෙලෙස් දුරු කරලා නිවන් සුව අවබෝධ කරගන්නට මේ පුණ්‍ය ශක්තිය පාරමිතාවක්ම වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මම් පරන්ති. පෞදුරු වේවා කුසල් වැඩේවා සිත් පිරිසිදු වේ නිවන් ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. බිනින් බින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මේ පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ කැලණිය මාපිම ශ්‍රී නන්දාරාම පුරාණ විහාරවාසී පූජ්‍යපාද කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ගුණානුභාව සම්පන්නිය ලැබේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.